හෝ හෝ ඔයාලා දන්නවද එකම දෙයට වටිනාකම් දෙකක් ලැබෙන්නේ ඇයි කියලා? හරි මං කියන්නම්. ඉතින් ඔයා යනවා කඩේකට ගිහිල්ලා වතුර එකක් ඉල්ලනවා. ඉතින් එහිදී ඔයාට වතුර වීදුරුවක් ගෙනත් දීලා රුපියල් 30ක් දෙන්න කියනවා. ඉතින් ඔයා ඒක බොනවද? නෑ. ඉතින් ඔයා වෙනත් කඩේකට ගිහිල්ලා ආයෙ වතුර එකක් ඉල්ලනවා. එහිදී ඔයාට බෝතල් කරපු වතුර එකක් ගෙනත් දෙනවා. ඉතින් ඒක දීලා කියනවා රුපියල් 75ක් කියලා. ඉතින් ඔයා ඒක ගන්නවද? අනිවාර්යෙන්ම ගන්නවා. මොකද දන්නවද? ඒකට වටිනාකමක් තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ක්වොලිටි එකක් තියෙන හින්දා. ඉතින් මේ දෙකේම තියෙන වතුර. ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒ උනට වෙනස වෙන්නේ ක්වොලිටියයි, බ්‍රෑන්ඩ් එකයි, වටිනාකමයි හින්දා. ඉතින් ඔයාගේ ජීවිතෙත් එහෙමයි. ඔයා ඔයාමයි. ඔයා ඇතුළතින් ගොඩාක් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔයා පිටතින් හැසිරෙන විදිය වැරදි නම් ඔයාට වටිනාකමක් නැහැ. ඉතින් ඔයා වෙනස් වෙන්න. ඔයා ඔයාට වටිනාකමක් දෙන්න. ඔයා හැසිරෙන විදිය, අඳින විදිය, කතා කරන විදිය, අනිත් අයට ගරු කරන විදිය. ඒකෙන් ඔයාගේ වටිනාකම හදාගන්න. ඉතින් මිනිස්සු දැක්කම ඔයා මේ වගේ කෙනෙක්. අනේ මෙයා හරිම හොඳ කෙනෙක් කියලා පිළිගන්න තරමට ඔයා ඔයාටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. මතක තියාගන්න. ඔයා විසින්මයි ඒක කරන්න ඕනේ. වෙන කාටවත් ඒක කරන්න බෑ. ඔයා ඔයාටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. ඉතින් වටිනාකමින් අඩු වතුර වීදුරුවක් නොවි. වටිනාකමින් වැඩි වතුර බෝතලයක් වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.